හතර වටේම තිබුණු ගෙවල් මේ පස්කන්දට යට කරද්දී මේ පුංචි නිවස මගහැර යන්නට සොබහදාම තීරණය කළා. මේ විශ්වයේ හාස්කම් තේරුම් ගත නොහැකි මේ සොබහදාමේ තීන්දුව හරි පුදුමයි. මේ මහ පොළොව මත මිහිදන්නු අපේම මිනිසුනි. නිබ්බානම් පරමංසුකං පරම සැපත වූ අමා මහ නිවන් සුව ඔබටත් වේවායයි අප ප්‍රාර්ථනා කරන්නෙමු. සසර වසනතුරු නිවන් දකින්නතුරු ඔබට මෙවන් අකල් මරණයක් කිසි කලක නොවේවායයි අප ප්‍රාර්ථනා කරන්නෙමු. මේ අනපේක්ෂිත ව්‍යසනයෙන් කම්පාවට පත්ව සිටින ගම්වාසීන්. යා මමයි දුවයි තමයි මේ ගෙදර හිටියේ. ඒ උදේ 5:10ට විතර 5:00ට විතර තමයි එක ඇසිල්ලයි ආයෙ මොනවත් කරන්න කාට බෑ වෙලාවක් නෑ අපේ හාමුදුරනේ. ඊට පස්සේ පහවදා උදේ අපේ මේ පන්සලේ හාමුදුරු මෙච්චරක් ඔය එදිලා ඇවිල්ලා අපි බේරගෙන ගමේ අයයි ඇවිල්ලා බේරගෙන ගියා ඉතින්. ගමක සුන්දරත්වයේ දකිමින් ජීවත් වන්නට සිහින මවන ඔබ මොහොතකට කම්පනයට පත් කරන මේ සිදුවීම ඇසූ පිරු හැම කෙනෙකුටම කම්පනයට පත් කරනවාට කිසිදු සැකයක් නැත. අකාරුණික රුතුරු ජලධාරාවෝ යහන්ගල පාමුලින් කිලෝමීටර් 5ක් 6ක් දුර ගෙවා දමා පවුල් 15ක 35 දෙනෙකු මේ මිහි මත සදාකාලිකව මිහිදන් කරන්නට තරම් මේ ජලධාරාව කුරිරු වූවා. අද සිට මේ සුන්දරත්වයේ බලන දකින ඔබට කඳුළු කතාවක අලුත් පරිච්ඡේදයක් අකමැත්තෙන් වුවද ලියන්නට වේවි. කුෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගත් අවිහිංසක ගැමි ජීවන රටාවකට උරුමකම් කියන අව්‍යාජ ගැමි පිරිසක් ජීවත් වූ හෙල්මලු ක්‍රමයට ගොවිතැන් කරපු ඉතාම රමණීය සුන්දරත්වයෙන් අනූන වෙල්ල අයක් තමයි මේ ගල් පර්වතයන්ගෙන් පිරුණු පස්කන්දක් බවට පත් වෙලා තියෙන්නේ. අව්‍යාජ මිනිසුන්ගේ සුන්දර කතාබහ කුරුල්ලු කිරිල්ලන්ගේ මිහිරි නද සුරතල් සතුන්ගේ හා ලදරුවන්ගේ කෙලිලොල් හඬ ගලා යන ජලපහරේ නාදය සදහටම එක් ඇසිල්ලකින් නවතා දමා සමූහ මිනිවලක් බවට පත් වූ ඒ මහා ඛේදවාචකය. තමන්ගේ කියලා කිසිම කෙනෙක් ඉතුරු නොවූ කම්පිත හදවතින් සෝසුසුම් ලමින් සිටින ඔවුන්ගේ සිත් සුවපත් වේවා. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් උඩත්තව නෙළුම්මල ගම්මානයේ කඳුළු කතාවයි මේ.